හැමදෙනාටම සුබ දවසක්. ඔබ අද එකතු වෙන්නේ සුබ YouTube නාලිකා සමගයි. 2025 වර්ෂය දැන් පටන් අරන් මාස 3මාරක් විතර ගිවිලා අවසන්. මේ වෙද්දී ගෝලී වශයෙන් සිදුණු දේවල් ගත්තන් පස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ වෙද්දී තීරුබදු රසක් රටවල් 80කට අධික ප්‍රමාණයක් විතර පනවා තිබෙනවා. මේ හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් පැමිණෙන කාලයක් මේ සමය. තව ගත්තොත් එහෙම චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට ආසන්න සමයක් ලෙස මේ ගණ්ඩ පුළුවන් මේ කාලේ. තව ඇමරිකා විසින් ඉරානය වෙත්ත පහරදීමේ සූදානම පවතින බව මේ දිවාර්තා වෙනවා. තව රුසියන් යුක්‍රේන යුද්ධය අපි හිතුව අවසන් වෙයි කියලා මේ කාලෙදී. කෙසේ නමුත් එවැනි ආකාරයක පසුබිමක් මේ වෙද්දී නිර්මාණය සුළු වශයෙන් පවතුනද විශාල වශයෙන් අපි බලාපොරොත්තු වුණ ආකාරයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ මේ වෙද්දී. මේ වෙද්දී කස් කලාපය ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් 58ක ප්‍රමාණයක් පමණ යුක්‍රේන හමුදා පාලනය කරන්නේ. මේ අතරතුර රුසියානු හමුදා විසින් සුමී කලාපයේ ඒ කියන්නේ කස් කලාපයේ රුසියා ප්‍රදේශය පිටුපසින් තියෙන සුමී කලාපයේ ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන යමින් පවතින රුසියානු හමුදා එතනින් රුසියානු හමුදා අදහස් කරන්නේ සහ ප්ලෑන් කරන්නේ කස් කලාපයේ සිටින යුක්‍රේන හමුදා කොටු කර ගැනීමටයි. මේ අනුව රුසියානු හමුදා විසින් යුක්‍රේන මේ වෙද්දී අහිමිලා තියෙන ගුවන් ආරක්ෂණ පද්ධති සමග විශාල මෙහෙයුමක් දියත් කිරීමෙන් පවතින මේ වෙද්දී රුසියානු හමුදා විසින් මිසයිල් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යුක්‍රේනයේ ජනාවාස වෙත එල්ල කරන බව තමයි යුක්‍රේන හමුදා විසින් චෝදනා එල්ල කරන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී විශේෂ කාරණයක් සිදුවලා තිනවා. චීන හමුදා රුසියානු යුද්ධයේ සිටින බව තමයි මේ වෙද්දී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී විසින් පවසන්නේ. කෙසේ වෙතත් මෙහි සතතා පිළිබඳ යුරෝපා සංගමය සහ ඇමරිකාව නිසි ප්‍රචාර දක්වන්නේ නැති අතර යුක්‍රේන හමුදා පවසන්නේ ඩොනෙට්ස් කලාපයේදී මෙම චීන හමුදා වටින් දෙදෙනෙකු ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ඔවුන්ගේ ඩෙන්ටිටි කාඩ්, ඔවුන්ගේ බැංකු ගිණුම් සමග අත්අඩංගුවත් බවයි මෙය රුසියානු හිතවාදී මාධ්‍ය පවසන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙද්දී චීනය සමග දැඩි ආර්ථික ගැටුමක ඉන්න බැවින් මේ වෙද්දී චීනය රුසියන් යුද්ධය සඳහා ඍජු දායකත්වයක් පවතින බව අනාවරණය කරොත් බොහෝ විට ඇමරිකානු උදව් යුක්‍රේන යුද්ධය සඳහා ලැබෙන යුතු තමයි ඔවුන් විශ්වාස කරන්නේ. කෙසේවත් බලමු අපි ඉදිරියේදී මේ සම්බන්ධ කුමන ආකාරයේ කරුණු සහ රටවල් වලින් දක්වන ප්‍රචාර කුමන ආකාරයක් දක්වකේ යුක්‍රේන ජනාධිපතිවරයා විසින් චීනයේ තානාපතිවරයා කැඳව ඇති බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් මේ වෙද්දී නවතම තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. බලමු හෙට ඇතුළු ඉදිරි දින කිහිපයේ කුමන ආකාරයක තොරතුරු වාර්තා වෙද කියලා. මීට පෙර කිව්වා දකුණු උතුරු කොරියානු සොල්දාදුවන් රුසියානු යුද්ධය තුල සිටින බවට. කෙසේ වෙතත් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් විසින් එය පිළිගන්න ලැබුවේ නැහැ. කෙසේ වෙතත් එය ඩ්‍රෝන්ස් සාක්ෂි මගින් ඒ තහවුරු කරන ලැබුවා යුක්‍රේනයේ. අපි බලමු මේ චීනය සම්බන්ධව චීන සාමාන්‍යයෙන් රුසියානු යුක්‍රේන යුද්ධයේදී මධ්‍යස්ථ ස්වරූපයක් තමයි ඉගෙන කටයුතු කරන්නේ. එය බිඳිලාද නැත්නම් මේ වංචාවක්ද ව්‍යාජ තොරතුරු හෙළිදරව් කිරීමක්ද කියලා බලමු. කෙසේ නමුත් තව තොරතුරක් වාර්තා කරන්න අපි සලකා බැලුවා. අද විශේෂ දිනයක්. අද අප්‍රේල් 9 වෙනිදා. අප්‍රේල් 9 වෙනිදා කියන්නේ ඇමරිකානු තීරුබදු අද සිට තමයි බලාත්මක වෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු ලැබු මෙහිදී යුරෝපා සංගමය, කැනඩාව, මෙක්සිකෝ, චීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය ඇතුළු රටවල් ජනාවාස සහිත රටවල් වල සිට මිනිස් ජනාවාස නොතිබෙන ජනාවාස සත්ත්ව ජනාවාස වලටද මේ වෙද්දී ඇමරිකානු ජනාධිපති විසින් තීරුබදු පනවා තිබෙනවා. 10%ක ඔවුන්ට 10%ක මිනිසුන්ට 10% ඉඳන් 50% දක්වා තීරුබදු පනවලා තියෙන මිස් ජනාවාස වලට සහ සත්ත්ව ජනාවාස වලට. මෙය බොහෝ විට මේට උත්තර දක්වමින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසුවේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු අත්වැරදීමක් බවයි. කෙසේ නමුත් මේ වෙද්දී තීරුබදු පනවලා තියෙනවා උන්ට. ගතත් මේ දිනේ අද අප්‍රේල් 9 වෙනිදා
ගෝලීය පසුබිමට ලක්ව තින මේ අවස්ථාවති අපි බලොත්ත විශ්ලේෂනාත්මක මේ පිත්ති තීරුබදු යුද්ධ හේතුවෙන් මේ දින කීපය තුළ කඩාවටනු විශේෂම ලෝ ප්‍රමුකුත්ම කොටස් ලෙස් සලකණ්ඩ පුළුවන් අපිට නෝඩිය බැංක් ෆිල්න්ති නොඩිය බැංක එක සිට විස් දෙකින් පස් බන්ඩ ලක්වල තින ඒවගේම ටෙස්ලා ඇමරිකානු ඉලොන් මස්ගේ මිකාරත්තය පවතින සිට දාහතරක් පසුවම වගේ මයිකෝසොෆ්ට් සියට හතක පසුබම මයිකෝ ස්ටස්ටජී සිට විස් දෙක පසුබම මසිඩිස් බෙන්ස් සියට දොළහක පසුබම Apple සමාගම සිට විසි හයික පසුබම එවගේම බ්ලක් රොක් සමාගම බිස්නස් සම්බන්ධ බුද්ධ තොරතුරු වගේ ඇල්ලයිස් කරන ඒවගේ විශේෂ ඇසෙට් ප්‍රමාණයක් පරිපාලනය කරන ලබන බ්ලක් රොක් සමගම සිට දොළහක පසුබමක් වයිදී අත්කරගන තින මෙටා සමාගම ෆෙස්බුක් සියට 13ක පසුබමක් අත්කරගන තින මේ වෙද්දී අපි ගත්තු ක්‍රිප්ටෝ මාකට් එක දැන් ගත්තොත් එහෙම ආයෝජන ක්ෂේත්‍රය තමයි අපි ගත්තොත් ස්ටොක් මාකට් එක. ඒ වගේම ක්‍රිප්ටෝ මාකට් එකත් මේ වෙද්දී 9ක් කඩා වැටීමක් ලක්ව තිනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ප්‍රධාන බිට්කොයින් 7ක කඩා වැටීමක්, එතේරියම් 20ක පසුබමක්, XRP 13ක පසුබමක්, ඒ වගේම Solana and Dogecoin 14ක පසුබමක් මේ වෙද්දී වාර්තා කරලා තිනවා. ඒ වගේම ගත්තොත් එහෙම මේ වෙද්දී අපි දැක්කා ක්‍රිප්ටෝ මාකට් එක කඩා වැටෙද්දී ස්ටොක් මාකට් එක කඩා වැටෙද්දී ආයෝජකයෝ ගියේ රත්තරන් වෙළඳපොළට අරන් අවුන්ස් එක මිල ඇමරිකන් ඩොලර් 3160ට අධික මුදලකට ගියා. කෙසේ නමුත් මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 3045 දක්වා අඩු වෙලා තිනවා. කෙසේ නමුත් අද දිනේ තුල 2%ක දල නැක්මක් පවතිනවා. කෙසේ නමුත් ගත්තොත් එහෙම අපිට ස්වාභාවික වායු බොරතෙල් මිල සහ S&P 500 කියන දර්ශකවල විශාල වෙනස්කම් දකින්න හම්බෙන්නේ නැහැ. කෙසේ නමුත් අද ඇමරිකානු වෙලාවෙන් දවල් 12ට චීනය විසින් පැනවූ ඇමරිකාට තීරුබද්ද 34ක ප්‍රතිතීරුබද්ද එය ඉවත් කරගත ගෙනවට කටයුතු නොකළොත් 50ක අමතර තීරුබද්ද චීනය වෙත පනවන බව තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනේ පැවසුවේ. කෙසේ නමුත් විනාකාර තීරුබද්ද පැනවුවොත් චීනය වෙත මේ වෙද්දී ඇමරිකාව විසින් පනවා තිබෙන සියලුම තීරුබද ප්‍රමාණය 104ක් දක්වා ඉහළ යනවා. අපි බලමු වෙන ආකාරයේ සිදුමක් වේද කියලා. කෙසේ නමුත් චීනය පවසන්නේ අපි අවසාන දක්වා සටන් කරන බවයි. ඒ අනුව අපට ඉතා විශාල තීරුබදු යුද්ධයක් ඉදිරි සතිය තුළ අපිට දැක්ගන්න හැකියාවක් ලැබෙයි. ඒ වගේම යුරෝපා සංගමය වෙද්දී 00 කියන කන්සෙප්ට් එකක් ගත්තා. කෙසේ නමුත් ඇමරිකානු පැත්තෙන් එයට නිසි ප්‍රචාරයක් නොලැබෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ අනුව ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් විශේෂ ක්‍රම අත්දැක බැලීමට කටයුතු කරමින් ඇති බව තමයි වාර්තා වෙන්නේ. අපි බලමු ඉදිරියේදී ගෝලීය ආර්ථිකය, ක්‍රිප්ටෝ මාකට් එක, ස්ටොක් මාකට් එක, රන්වල මිල, ස්වාභාවික වායු වැනි දේවල් වල මිල සහ යුක්‍රේන රුසියානු යුද්ධයේ නවතම තත්ත්වය, ඊරානය සහ ඇමරිකාව අතර පවතිනා වූ දැඩි මතභේද යුද්ධ දක්වා වර්ධනය වේද කියලා. ඒ වගේම ටයිවානය සහ චීනය අතර ගැටුමක් ඉදිරියේදී ඇති වෙයිද? වෙන ආකාරයේ තොරතුරු ගෙනවට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින හැමදෙනාම සුබ දවසක්.